සියලුම දෙනා ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා අපේ මරේලතෝනිය වැඩසටහන සමග. ඒ වගේම අද ඔබට විශේෂ අවස්ථාවක් තියෙනවා. ඔබ අපට ප්‍රශංසා කරන්න, මල් මිටක් පුදන්න අවශ්‍යතාවය තියෙනවා නම් කෙලින්ම 2.2.2ට දුරකථන ඇමතුමක් දීලා ඒ කටයුත්ත ඔබට ඉෂ්ට කරන්න දැන් අවස්ථාව තියෙනවා. ඒ වගේම ඔබට අප පිළිබඳ යම් චෝදනාවක්, ගර්ජනාවක් කරන්න තියෙනවා නම් ඒ සඳහා 0112378910 හැෂ් තරු ලකුණ 258 නැවතත් හැෂ් 2ක් තරු ලකුණු 2ක් වලට අමතා ඊට පසු දිගුව 34.47.52 හැෂ් 2යි තරු ලකුණ ඇතුළත් කරන්න. ඉන් පසුව ඒ මදක් රැඳී සිටින විට ඔබට බීෆ් සද්දයක් ඇසෙයි. අයියේ බීෆ් නෙවෙයි බීප් නේද? ඔව් අන්න හරි. මේ ඒ බීප් සද්දෙන් පස්සේ විනාඩි 5ක් විතර යනකොට නැවතත් බීප් සද්දයක් ඇහෙයි. ඒ ආකාරයෙන් බීප් නාද 3ක් ඇසුණු පසු ඔබේ චෝදනාව ඔබට ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම අයියේ කියන්න ඕන ප්‍රශංසා කරන අපේ දුරකථන අංකයට එන ඇමතුම් සියල්ල වැඩබද්දෙන් නිදහස් අතර චෝදනා සඳහා ලබා දී ඇති අංකයට එන ඇමතුම් වලට අපි එකතු කරලා තියෙනවා වැඩබද්දක් 17ක. ඉතින් මේ ක්‍රම දෙකට ඔබට පුළුවන් ඉතාම ලේසියෙන් පහසුවෙන් අපිට ප්‍රශංසාවක්, මල් මිටක්, එහෙම චෝදනාවක්, ගර්ජනාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. හොඳයි, දැන් අපි අපේ සුපුරුදු වැඩසටහන මරේලතෝනිය පටන් ගන්නයි මේ සූදානම් වෙන්නේ. ඒ සඳහා අද අපි අපේ මැදිරියට කැඳවලා තියෙනවා ගුටි කෙලි වැළැක්වීමේ සහ බඩට ගැසීමේ කලාව පිළිබඳ ගරු අමාත්‍ය ගුස්පි දෙවරක් චක්‍රවර්ති මහතා. අපි තාමත් ආදරෙන් ඔබතුමාව පිළිගන්නවා. අයිබෝන්ද කියහූ මගේ ඇඟට එන්න එපා පොඩක් ඉන්න. පච්චිය ඇරියා නේද මයික් එකට? Net FM Auto Pass. හොඳයි, අපි නැවතත් අපේ සුපුරුදු වැඩසටහන මරේලතෝනිය සමග තමයි මේ එකතු වී සිටින්නේ. ඇත්තටම අද අපි අපේ අසන්නා වෙනුවෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් කරනවා. අද අපි අහන ප්‍රශ්නේ තමයි ඔටුගිරි වැඩබද්දෙන් නිදහස්ද නැද්ද කියලා. හොඳයි, නිවැරදි පිළිතුර දෙන අයට අපි දෙනවා වැඩබද්දෙන් නිදහස් ගොන් කිරි බෝතලයක්. හොඳයි, එහෙනම් අපි අපේ සාකච්ඡාවට අවතීර්ණ වෙමු. අද ඇත්තටම ඇවිල්ලා ඉන්නේ ගුටි කෙලි වැළැක්වීම පිළිබඳ ගරු අමාත්‍ය දුරන්දර ගුස්පියා දෙවරක් චක්‍රවර්ති මහතා. දැන් ඇත්තටම ගරු ඇමතුමනි, අපි ඔබතුමාගෙන් අහන්න කැමති මේ වගේ අමාත්‍යාංශයක්, ඒ කියන්නේ මේ ගුටි කෙලි වැළැක්වීමේ වගේ අමාත්‍යාංශයක් ආරම්භ කිරීමට හේතු මොනවාද කියලා. ඇත්ත වශයෙන්ම මල්ලි කියන්න අයියා. මොකද? සමා වෙන්නේ ගරු අමාත්‍යතුමා. එහෙම වෙනවා. ඇත්ත වශයෙන්ම මල්ලි දැන් බලන්න මේ විදිහට මිනිසුන්ට ගාන එක හරිම අක්ෂෝභණයිනේ. ඔය ගැහිල්ල මොකද්ද ගරු ඇමතිතුමා? මේ ජනතාවගේ බඩට ගහන ගැහිල්ලනේ ගැහිල්ල. මොකක් ඒ කියන්නේ මොකයිද? ඒ ගරු ඇමතිතුමා, ඊයේ පෙරේද ඔය වැඩබද්ද ගහලා ඔය ගැව්වේ මාර ගැහිල්ලක් මිනිස්සුන්ගේ බඩට. ඔය මේ කවුන්සලේ මොන මගුල් ගැහිල්ලක්ද ඒක? මේ නිකන් ඇඟිල්ල තිබ්බා වගේ එකක් නේ. ඇත්ත වශයෙන්ම කියනවනේ ළමයා, ඔය කියන එක ඔහෙලගේ ඔය ටීවී එකේ ප්‍රවෘත්ති වලින් මම දැනගත්තා මිසක් මම දැනුවත් වෙලා හිටියේ නෑ කලින්. අනිත් ඵලයන් බයන්නේ නිකන් බොරු කියන්නේ නැතුව. සමා වෙන්න ගරු ඇමතිතුමා. හරි ඒක දන්නේ නැහැ කියමුකෝ බබානි. නෑ හරි. හැබැයි ඔය මන්ත්‍රීලා ඇමතිවරු ටෙන්ඩර් වලින් ගාන ගහිල්ල දන්නවද? මෙහෙමයි, මං ඔය අනුන්ගේ වණන් දන්නේ. මොකුත් මම දන්නේ නැහැ, මගෙන් අහන්නත් එපා. තමන් ගාන ගහිල්ල දන්න. අනුන්ගේව දන්නේ. අපි බලන්නේ ළමයා ඇක්ත වශයෙන්ම මේ කැවුන්සිලේ ඇතුලේ ගහගන්න එක නවත්තන්න. හැබැයි ගරු ඇමතිතුමා, හෙට අනිද්දා මහ ජනතාව කුළු පොළු කැටි මුගුරු අරන් ගහන්න එන එක වළක්වන්න ඔය එක ඇමති ධූරයකටවත් බැරි වෙයි. හොඳේ, අමාත්‍ය මණ්ඩලයටම ඛණ්ඩ තමයි වෙන්නේ. අම්මා පව්. අපිත් මේ ඇඟේ හිචිකට උපිලා තියෙන්නේ. ඔව් ඔය කරාටි මරාටි ගුජරාටි ඔය ඔක්කොම ගරු ඇමතිතුමාලා පුරුදු වෙලා ඉඳ වෙයි.
මල්ලිලාට මේ කියන එක තේරෙන්නේ දැන් බලන්න මල්ලි ඔය බද්ද කියලා කියන්නේ අත්‍යවශ්‍ය දෙයක් හරිද දැන් නිකමට මේ කියන කාල බලන්නකෝ වලිගය නැති ගෝනාවත් බද්දෙන් නිදහස් උනී වලිගය ඇති ගොනුන් පොදු මහ ජනයා වෙනුවෙන් අම්මා බල්ලා ඇත්ත. දැන් අපිට තමයි වලිගය තියෙන්නේ. Net FM Auto Pass. හොඳයි අපි නැවත සාකච්ඡාවට යොමු වෙනවා. දැන් මේ ගරු ඇමතුමා මට කියන්නකෝ ඔබතුමාගේ මේ අමාත්‍යාංශයේ වැඩ කටයුතු එම කොහොමද කියලා. මෙහෙමයි මල්ලි ඇත්ත වශයෙන්ම අපි මේ කවුන්සිලේ ඇතුලේ විනය පවත්වා ගන්නට ඕනේ. ඒ නිසා මින් මත්තේ කවුරු හරි කෙනෙක් කවුන්සිලේ ඇතුලේ අතක් ඉස්සලා තිබුණොත් ඒක ඡන්දයක් හැටියට ගන්නවා. නෑ අපි මෙහෙත නෙමෙයි කෙලින්ම අපි ජාත්‍යන්තර පොලිසියට කම්ප්ලේන්ට් කරනවා. ඒ කියන්නේ මෙහි පොලිසිය ගැන විශ්වාසයක් නේ. නෑ මෙහෙ පොලිසියට මල්ලි අමුතුවෙන් කම්ප්ලේන්ට් කරන්න දෙයක් නැහැනේ. මොකද ඔය CCTV කැමරා වලින් බලලා ඒගොල්ලන්ට ඩිරෙක්ට් ඇක්ෂන් එක ගන්න පුළුවන් නේ මේ කට්ටියට. හරිද? කොහොම වුණත් ඇත්තටම හොඳ දෙයක්. ඒ කියන්නේ මින් ඉදිරියට කවුන්සිලේ ඇතුලේදී ඕන ඇමති කෙනෙක් മന്ത്രി කෙනෙක් මේ අත උස්සලා චණ්ඩි පාටයක් දැම්මොත් කෙලින්ම ජාත්‍යන්තර පොලිසියට දන්නන්න පුළුවන්. ඇක්ෂන් ගන්න පුළුවන්. නෑ ඔය ඉතින් නොදන්න උලව් කියන්නේ යනවනේ පටලවා ගන්න එපා. එහෙම මේ ඕනම මේ මැති ඇමති කෙනෙක් කොලාට එහෙම කරන්නේ නෑ. ඒක කරන්නේ විපක්ෂයේ മന്ത്രിවරු අතක් ඉස්සුවත් තමයි. කෙලින්ම ඉන්ටර්නැෂනල් පොලිසියට දාලා දෙනවද කොහොමද දන්නවද? මෙන්න මෙහෙම. කලමිටර් නනේ. උදාහරණ ඕනේ හොඳේ ගරු ඇමතුමා. ඒ කියන්නේ මේ විරුද්ධ පක්ෂයේ කෙනෙක් ආණ්ඩු පක්ෂයේ කෙනෙක්ට ගැහුවොත් තමයි ඇක්ෂන් ගන්නෙ නේද? අන්න හරි. ඔයාට තේරුණා. දාන්න 50. ඔන්න සීම දාලා දාන්න. කොහොම වුණත් ගරු ඇමතිතුමා ඔය කවුන්සිලේ සෙල්ලම් දාන මැති ඇමතිවරු ඉන්න තිබුණේ අර පහුගිය යුද්ධ කාලේ. ඒ වුණා නම් ඉස්සරහට ගිහිල්ලා ඔය ත්‍ස්තවාදීන් ෆ්ලැට් කරලා දායි නේද අයියේ? මගුලක් කියන්න එපා මල්ලි. ඕගුන්ට රෙද්ද හොදන්න එනවා. නිකන් හරියෙන් එකෙක් දැක්කන. ඔය ඔක්කොම සෙල්ලම් ඇතුළේනේ. ඇතුළේ තමයි චණ්ඩි. අර අඩුවට දෙන කෑම එක කාලා ඉවරලා එළබහින්නනේ ඔය අතපය උස්සන්නේ. හැබැයි ගරු ඇමතිතුමා ඔය චණ්ඩිකම් බලා ගන්න පුළුවන් හෙට අයින්ද ජනතාව කොළු පොළු කැති මුගුරු අරන් එනකොට ඒ මොකද? නෑ මේ තව බදු එකක් දෙකක් තව ගහන්නකො බලන්න. එතකොට ඒ මොකද කියලා තේරෙයි. කැති පොළු මුගුරු කොණ්ඩේ කපන්නත් තියෙනවා. Net FM Auto Pass. හොඳයි නැවතත් අපි ජනතාවගේ මර ලතෝනිය වැඩසටහන සමග තමයි මේ සම්බන්ධ වෙන්නේ. අපි මේ කතා කරමින් ඉන්නේ මේ අලුතින්ම පත්වුණු නවක අමාත්‍ය ධූර ගුටිකෙලි වැළැක්වීම සහ බඩට ගැසීමේ කලාව පිළිබඳ ගරු අමාත්‍ය ගුස්පි දෙවරක් චක්‍රවර්ති මහතා සමග. ආයිබෝන්. නෑ ආයිබෝන් කියන්න ඕනේ නෑ. මොකද මේ අපි පටන් ගන්න විදිය. දැන් ගරු චක්‍රවර්ති මැතිතුමා ආන්ද හිටාන් කොහනක. දැන් ඇත්තටම මේ වැඩබදු ජනතාව කර මතට පටවන එක හොඳ දෙයක් නෙමෙයි නේද? මල්ලිලා චුට්ටක් පුළුල්ද හිතන්ද? පටු විදියට හිතන්ද එපා. දැන් බලන්ද අපේ ලොක්කාට හොඳ බැන්ස් BMW වාහන දෙකක් තුනක් ගන්න. ඒ වගේම මේ අපි වගේ අහිංසක മന്ത്രി මැති ඇමතිලා කීප දෙනාට මැටි නෙමෙයි ළමයා මැති. අපි වගේ අහිංසක අයට මේ පොඩි බැන්ස් කාර් දෙකක් තුනක් BMW එකක් දෙකක් ගන්න. මේ හැමදේම කරන්ද කීයක් හරි අනේ හම්බ කරගන්න පුළුවන් ඔය වැට්ටෙන්නේ මල්. නිකන් හිතන්ද කියන්න ලැජ්ජාවක් නෑ මට. දැනට වාහනයක් ගන්න අපිට හම්බ වෙන්නේ ලක්ෂ 300යි. අවංගව ඇත්ත. අපිට තියෙන දුකත් ඒකම තමයි. එච්චර වටිනාගෙන වාහනවල අං මෝරපු මේ වගේ ගොන්නු යන එකනේ. මල්ලි එහෙම කතා කරන්න එපා. ඔයාම හිතලා බලන්න ලක්ෂ 300කින් මොකද්ද ගන්න පුළුවන් වාහනේ කියලා. මට දුකයි. දෝදා වදුනි මහ තුනි මට වෙන්ද තමා අසරණ ඇමතිලාට හිමි උනේ දුකම අමා. හැබැයි අපිට නම් කියන්න තියෙන්නේ මෙන්න මේ කවිය. ආවත්
ගියාට චන්දේ දුන්නට තත්ත්වේ භයානකයි වැට් බද්ද හින්දා හිඟමනි යන්නට සිදුවෙන බව සත්තයි අම්මපා එය සත්තයි හොම්බට දෙන්න හිතයි සත්තයි වගේම තිත්තයි අපි ප්‍රධාන පාලක මැදිරියට ගිහිල්ලා එනකන් ඔෆ් කරන්න එපා channel එක. Net FM Auto Pass. හොඳයි නැවතත් අපි ජනතාවගේ මරලතෝනි වැඩසටහන තුලින් යලි හමු වෙනවා ඔබ තමුන්නාන්සේලා. ඇත්තටම ගරු චක්‍රවර්ති ඇමතිතුමා දැන් කවුන්සලේ තුල මේ වගේ ගුටි කෙලි අශෝභන ක්‍රියාවන් සිදුවෙන්නේ മന്ത്രിවරු ඇමතිවරුන්ගේ මේ අධ්‍යාපන සුදුසුකම් මදි හින්දා කියලා පොඩි කතාවක් තියෙනවා. මේක ඇත්තක්ද? ඒ ඇත්තටම කරු ඇමතිතුමා ඒ කියන්නේ උපාධිය වගේවත් සුදුසුකමක් දානවා නම් හොඳයි නේද මේ කවුන්සිලයට එන මැති ඇමතිවරුන්ට? මොකද හිනාවෙන්නේ? නෑ නිකන් මට හිතුණා ඔබතුමා hina වෙන හින්දා hina වෙන්න ඕන කියලා. මේ මයිලේ අහන්න. ඇත්ත වශයෙන්ම മന്ത്രിවරයෙක් ඇමතිවරයෙක් වෙන්න මොකටයි අධ්‍යාපන සුදුසුකම්? මොකද മന്ത്രിලා ඇමතිලා කොහෙවත් ගිහලා ලැක්චර් දෙනවද? නෑනේ. ඒගොල්ලන්ට කරන්න තියෙන්නේ ඔය කොහේ හරි ගිහිල්ලා පොටෙල් පහන් දාලවන්න, චීත්තපටි කපන්න. මේ ගරු ඇමතිතුමා චීත්තපටි නෙමෙයි පීත්තපටි. ඔව් අර දොරවල් දෙපැත්තේ ගැට ගාලා මැද්දෙන් කතුරෙන් කපන්නේ බන්දේසිය තියලා දුන්නාම. හරි පීත්තපටි. පීත්තදේ. ඔව් පීත්ත. ඊට පස්සේ මල ගෙවල් වල මගුල් ගෙවල් වල මේ මාරි පෙට්ටි උස්සන යන්න. හරිද? ඊට පස්සේ ඔය කොන්ක්‍රීට් පොඩ්ඩක් දාපු තැන් වල බෝඩ් ලෑලි විවෘත කරන්න. ඊට පස්සේ තැන් වල පඳුරු ඇස්සේ මූල් ගල් හිටවන්න. නම් 70ක් විතර ගහපු ඔය විවෘත කරන තැන් වල තියෙන අර බෝඩ් වල රෙද්ද අදින්න. රෙද්ද අදින්න? කාගේද? නෑ අර ලෑලි ඉස්සරහා මූට්ටු කරලා තියෙන රයිසයි දාලා රෙදි අර මේ බෝක්කු පාලම් වැසිකිලි යනමන විවෘත කරන තැන් වල නම ගහලා. එතන රෙද්ද මෙහාට කරන්න බෑ. එතකොට නේ වෙන්නේ. ඇයි ගරු ඇමතිතුමා වලකට බැහැලා ගහක් හිටවන එක? වල බහින කතාව මෙතන මොකටද කියන්නේ? නෑ නිකන් මතක් වුණා ඒක අමතක වුණා කියලා මං හිතුවේ. ඒක තමයි මම මේ කියන්නේ. ඔව්ව කරන්න උපාධියක් ඕනේ නැහනේ. ඔව් ඒක ඇත්ත නේද මල්ලි? අර පැලේ හිටවන්න වලට බෑපු වෙලාවේ උඩ තියෙන පස් ටිකෙන් වල වහලා දැම්මනම් මාර වාසනාවන්තයි නේද මේට? අනේ යන්න අපිට කොහින්ද එහෙම වාසනාවක්? ඔය 200 ගානම කැඳවලා දිග වලක් කපලා නැකතට ගස්තියක් අතර දීලා වලට බස්සලා උඩින් ගොඩ කරන් ගියා නම් ඉවරයිනේ. එකපාර බැකෝ එකෙන් පස් ටික දැම්මම ඉවරයි නේද? ඊට පස්සේ එතන බෝඩ් එකක් ගාතේකි සමූහ මැටි වල කියලා. හාරනු තහනම්. Net FM Auto Pass. මේ ගරු ඇමතිතුමා අපි මේ වැඩබදු ගැන කතා කරලා ඉන්නකොට මට මතක් වුණා මේ ළඟදී තරුණ පෙම්වතියට කියපු සින්දුවක්. මොකක්ද ඒ මල්ලි? මදු මලලෙස මුදු මගේ පියාදරි මීරාවිය වෙතටයි වැඩබදු හින්දා කෝල් කරන්නට බැරිකයිතට දුකයි. අර මොකද මල්ලි අර? අර ගැව්වනේ රෙද්ද වැට්ටක. අයියෝ ඔය හරි ගතානුගතික අහන මෙව අදහස්නේ තියෙන්නේ. මල්ලි බොරුවට අඬන්න දෙපා. කෝල් නොගත්තට මෙයා දැන් බලන්න වස්තක් තියෙනවා. හරිද? වයිපර් තියෙනවා. මැකෝ තියෙනවා. මැකෝ නෙමෙයි ඉමෝ. අන්න රයිට්. ඒක තියෙනවා. අනිත් එක වයිපර් නෙමෙයි වයිබර්. හරි වස්තක් පරි තියෙනවනේ. ඇමතිතුමා මේ එතකොට ඇමතිතුමා කියන්නේ ඒ වයින් ගත්තාම හරියයි කියලා? ඔව් මොකටද කෝල් කරලා නිකන් බදු ගෙවන්නේ? එතකොට ඩේටා වලට සල්ලි දෙන්නේ ඇමතිතුමාගේ පවුලද? දැන් ඔය එතකොට ඔය WhatsApp Viber ඒවෙන් ඒ කතා කරාමත් ඒවට ගෙවන්න වෙනවද? ඇයි ගරු ඇමතිතුමා පත්තරයකින්වත් දැක්කේ නැද ඩේටා වලට එහෙම ගෙවන්න ඕනේ කියන එක? ඔය විදිහට යද්දි ගරු ඇමතිතුමා අපිට ඉස්සරහට ෆෝන් නෙමෙයි මෙගා ෆෝන් වලින් තමයි කොල්ලෝ කෙල්ලන්ට ලව් කරන්න වෙන්නේ. කෙලින්ම කොල්ලා කෙල්ලගේ ගේ ළඟට ගිහලා තාපෙට නැගලා මෙගා ෆෝන් එකෙන් තමයි කියන්නේ I love you කියලා. වට කල්ලා ගහනවා ගෙදරින් ඇවිල්ලා.
ඇත්තටම ඔබතුමාලා මේ වැට් එක දැන් මේ ජනගහනය අඩු කරන්නද? ප්‍රේම සම්බන්ධතා කඩන්නද? මේ මල්ලි හරිද නිකම් මේ තාප්පලින් වගේ පාර පයින් දෙපා හරිද ඕගොල්ලෝ මා මෙතෙන්ට කැඳේ ගුටි කෙල ගැන කතා කරන්න මේ අපේ කවුන්සිලේ හරිද දැන් මේ වෙන්න වැට් බඩක් බදාගෙන තකොල්නවා ඕන්නම් ගුටි ගාගමු මොකද කියන්නේ නෑ ඇත්තටම අපි මේ වැඩසටහන අදට නතර කරමු නේද අයියේ? ඇයි බයද නවත්තන්න නෑ බය තියන්නේ ඒක නෙමෙයි. දැන් මේ වැඩසටහන අහගෙන ඉන්නේ මිනිස්සු ඇවිල්ලා කෙලින්ම වට කරලා ඔබතුමාට නෙලයිද කියලා. උඩින් එක්කිය ගෙදරට. Net FM Auto Pass.